මට මේ සභාපතිනියව තවත් ආවේගශීලීව ඕනේ. අහස් එසේ පවසමින් එකවරම ඇයව වඩාගෙන ගොස් ඇගේ විශාල ලී මේසය මත තිබූ ලිය කියවිලි සියල්ල පසෙකට තල්ලු කර ඇය ඒ මත හිඳෙව්වේය. කාර්යාලයේ තිබූ නිල් පැහැතිලා ආලෝකය මැද ෂෙනාලිගේ මුහුණ අනුරාගයෙන් රතු වී ගියාය. අහස් ඇගේ සාරිපොට සෙමින් ඉවත් කර ඇගේ නිරාවරණය වූ උදරය සහ ඉන වටා තමාගේ උණුසුම් දෑත් තද කළේය. පරිණත ගැහැණියක වූ ෂෙනාලි කාර්යාලයක මෙවැනි තහනම් සීමාවක ලබන උත්තේජනය හමුවේ නිතැතින්ම ඇවිස්සී ගියාය. ඇය තම දෑතින් අහස්ගේ හිස තමා වෙතට ඇද ගනිමින් ඔහුගේ දෙතොල් දැඩිව සිප ගන්නට වූවාය. අහස් ඇගේ සාරි හැට්ටේ බොත්තම් එකින් එක ගලවා දමද්දී ඇගේ හංස යුවළ මද ආලෝකයෙන් බැබලෙන්නට විය. ඔහු තම දෙතොලින් ඇගේ ළමද සිප ගනිමින් පහළට යද්දී ෂෙනාලි මේසයේ කෙළවරවල් තදින් අල්ලා ගනිමින් සොඳුරු ආශ්වාදයකින් සුසුම් හෙළුවාය. තමන් මෙතෙක් කල් වෘත්තීය මට්ටමින් වැඩ කළ ඒ කාර්යාල කාමරය ඇතුළතම අද ඇය තමාගේ තාරුණ්‍යයේ පෙම්වතා ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වී අනුරාගයේ සහ ආදරයේ උපරිම සුවය විඳිමින් සිටියාය. ඔවුන් දෙදෙනා ඒ රාත්‍රියේ රිද්මයට අනුව අනුරාගයේ තවත් අලුත්ම මානයන් ස්පර්ශ කළහ. හෝරාවකට පමණ පසු ඔවුන් එකිනෙකාගේ ඇඳුම් යළිත් සකස් කරගෙන කාර්යාල කාමරයෙන් පිටත් වෙන්නට සූදානම් විය. ඇගේ මුහුණ ඔහුගේ රළු දෙතොල්වල ස්පර්ශයෙන් තවත් රතු වී තිබුණි. වසර ගණනාවක හුදෙකලාවට පසුව ඇය මේ විඳින්නේ සැබෑ ආදරයක උණුහුම සේම සෙනෙහසයි. කාලය ගෙවී ගියේ ඔවුන් එකිනෙකා කෙරෙහි උමතුවෙන් මෙන් ආදරයෙන් බැඳෙමින්ය. රොෂාන්ගේ ප්‍රශ්න සහ ව්‍යාපාරික ලෝකයේ මඩ ගොහරු වලින් මිදුණු ෂෙනාලි සහ අහස් තමන්ගේම කියා අලුත් නිවහනක පදිංචියට පැමිණියහ. එය කොළඹ නගරයේ ഘോഷාවෙන් ඈත් වූ මුහුදු වෙරළට ආසන්නව පිහිටි සුන්දර නිවසක් විය. ඔවුන් දෙදෙනා සමාගමේ වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව බෙදාගෙන සිදු කළද නිවස ඇතුළතදී ඔවුන් හුදෙක් ආදරණීය පෙම්වතුන් දෙදෙනෙකුම පමණක් වූහ. වයස් පරතරය හෝ අතීතයේ සෙවණැලි ඔවුන්ගේ මේ සුන්දර ලෝකයට එබිකම් කරන්නට බිය විය. නමුත් සැබෑ ආදරයක් ඇතුළත පුංචි පුංචි රණ්ඩු සහ නොහොඳ නෝක්කාඩු නැත්නම් එහි රසයක් නැත. එදින සෙනසුරාදා නිවාඩු දිනයක් වූ බැවින් අහස් නිවසේ සාලයට වී ලැප්ටොප් එක දිගෑරගෙන එයට එබීගෙන සිටියේය. ෂෙනාලි මුළුතැන්ගේ සිට සාලයට පැමිණියේ අත් දෙකම ඉණට තබාගෙනය. ඇය ඇඳ සිටි සරල ඇඳුමෙන් ඇගේ පෙනුම ඉතාමත් තාරුණ්‍යයෙන් පිරී තිබුණි. අහස්, ඔය අද මුළු දවසම ඔය ලැප්ටොප් එක අස්සේද? අද නිවාඩු දවසත් මන් දිහා බලනවට වෙලාවක් නැද්ද? ඇය මදක් කෝපය මවාගත් මුහුණකින් පැවසුවාය. අහස් ලැප්ටොප් තිරයෙන් දෑස් ඉවතටගෙන ඇය දෙස බලා කපටි සිනහවක් පෑවේය. ඇයි මැඩම්, ඊයේ රෑත් මං ඔයා දිහාමනේ බලාගෙන හිටියේ. තවම ඇති වුණේ නැද්ද? අහස්, සෙල්ලම් නෙමෙයි. ෂෙනාලිගේ මුහුණ මදක් රතු විය. ඇය ඉදිරියට විත් ඔහුගේ ලැප්ටොප් තිරය වසා දැමුවාය. අද උදේ ඔෆිස් එකේ ඩිසයිනර් ගෙල්ලා ඔයාට එවපු මැසේජ් එක මං දැක්කා. තෑන්ක් යූ අහස් සර්, ඊයේ රෑ මට උදව් කළාට කියලා එවලා තිබ්බේ. මොකක්ද ඒකේ තේරුම? අහස් එකවරම මහා හඬින් සිනාසෙන්නට විය. ඔහු පුටුවෙන් නැගිට ෂෙනාලි වෙතට පියවරක් තැබුවේය. ෂෙනාලි මදක් පසුපසට වීමට උත්සාහ කළද අහස් ඇගේ අතකින් ඇද ඇයව තමාගේ පපුවට ලං කරගත්තේය. ෂෙනාලි, ඔයා මේ මට වඩා වයසින් බාල කෙල්ලෙක් ගැන ඉරිසියා කරනවද? අහස් ඇගේ නිකටෙන් සෙමින් අල්ලා ඔසවමින් ඇසුවේය. මට ඊරිසිය හිතුණා තමයි. ඔයා දැන් කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්. කෙල්ලෝ ඔයා දිහා බලන විදිය මං දන්නවා. ෂෙනාලිය ඔහුගේ දෑස් මගහරිමින් තමාගේ පහළ තොල්පෙත්ත සෙමින් හපමින් පැවසුවාය. ඇගේ ඒ අහිංසක ඉරිසියාව දුටු අහස්ගේ හදවත ආදරයෙන් පිරී ඉතිරී ගියේය. පරිණත ගැහැණියක තමා ඉදිරියේ මේ තරම් හොරතල් ලෙස හැසිරීම ඔහුට සතුටක් ගෙන දුන්නේය. ඇත්තටම ඊයේ රෑ ඒ ළමයාගේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නයක් වෙලා මං IT එකකින් සපෝට් එකක් දුන්න විතරයි ෂෙනාලි. අහස් රහසින් මෙන් පවසමින් සෙමින් ඇගේ උරහිස් දිගේ තම දෑත් පහළට රැගෙන ගියේය. මගේ මේ හිතේ මේ ඇඟේ ඉඩ තියෙන එකම එක ගෑණියකට විතරයි. ඒ මගේ ෂෙනාලිට විතරයි. ඔහුගේ උණුසුම් හුස්ම ඇගේ කම්මුල් මත වදිද්දී ෂෙනාලිගේ හිතේ තිබූ සියලු පුංචි කෝපයන් දිය වී ගියේය. ඇය සෙමින් අහස්ගේ බෙල්ල වටා දෑත් යවා ඔහුගේ පපුවට තවත් තද වූවාය. අහස් ඇයව එකවරම වඩාගෙන සාලයේ සිට නිදන කාමරය දෙසට පිය නැගුවේය.
කාමරයේ යුගලය හන මත ඇයව සෙමින් තැබූ අහස් ඇය මතට බර වෙමින් ඇගේ දෙතොල් මත තමාගේ දෙතොල් තද කළේය. එය පුංචි නෝක්කාඩුවකට පසු ලැබුණු ඉතාමත් මෘදු එහෙත් දැඩි අනුරාගී හාදුවක් විය. ෂෙනාලි තම දෑතින් අහස්ගේ කොණ්ඩය තදින් අල්ලා ගනිමින් ඔහුගේ හාදුවේ වේගයට මුළුමනින්ම තමාගේ නග්න සිරුර පුද කළාය. ඇය ඇඳ සිටි සරල ඇඳුමේ බොත්තම් අහස්ගේ ඇඟිලි තුඩු වලින් සෙමින් ගැලවී යද්දී ඇගේ සුදුමැලි නිරාවරණය වූ සිරුර දහවල් ආලෝකයෙන් බැබලෙන්නට විය. අහස් ඇගේ ගෙල සහ ලැම හංසයින් පුරා තමාගේ දෙතොලින් අනුරාගී රටා මවද්දී ෂෙනාලි මහ ආස්වාදයකින් දැස් පියාගත්තාය. අහස් මාව දාලා යන්න එපා කවදාවත්. ඇය කෙඳිරිලි හඬින් පැවසුවාය. කවදාවත් නෑ ෂෙනාලි. අහස් පවසමින් ඇගේ සිරුරේ ගැඹුරුම සීමාවන් ස්පර්ශ කළේය. ඔවුන් දෙදෙනා එදින දහවල මුළුල්ලේම බාහිර ලෝකයේ කිසිදු ප්‍රශ්නයක් නොමැතිව තමුන්ගේම ආදරයේ සහ ශෘංගාරයේ උපරිම සැපත විඳිමින් එකිනෙකාට මුසු වූහ. වැළඳ ගැනීම් සහ සිප ගැනීම් මැද ඔවුන්ගේ ආදරය තව තවත් ශක්තිමත් වෙමින් තිබුණි. සති කිහිපයක් මෙලෙස ඉතාමත් සුන්දරව ගෙවී ගියේය. ෂෙනාලි වෙනදට වඩා මදක් වෙහෙසකර සහ ශාරීරිකව අමුතු වෙනස්කම් කිහිපයකට මුහුණ දෙමින් සිටියාය. එදින උදෑසන අහස් අවදි වන විට ෂෙනාලි නිදන කාමරයේ තිබූ නාන කාමරය තුළ සිටිනු ඔහුට ඇසුණි. ඇය කිහිප වරක්ම වමනය කරන හඬ අහස්ට වැටහුණි. අහස් කලබලයෙන් ඇඳෙන් නැගිට නාන කාමරයේ දොර අසලට ගියේය. ෂෙනාලි මොකද වුනේ? ඔයාට සනීප නැද්ද? ඇය දොර සෙමින් විවර කළාය. ෂෙනාලි දොරකඩ සිටගෙන හිටියේ මුහුණ පුරා පැතිරුණු මහ පුදුමයකින් සහ කඳුළු පිරුණු දෑසිනි. ඇගේ දෑතේ ප්‍රෙග්නන්සි ටෙස්ට් ස්ට්‍රිප් එකක් තිබුණි. එහි රතු පැහැති ඉරි දෙක ඉතාමත් පැහැදිලිව දිස්විය. එය අතැතිව ඇය සෙමින් අහස් දෙස බැලුවාය. අහස් මම හිතන්නේ අපේ ආදරේට අලුත් අමුත්තෙක් එන්නයි යන්නේ. අහසේ දෙස බලා සිටියේ අදහගත නොහැකි සතුටකිනි. ඔවුන්ගේ ආදර කතාව තවත් සුන්දර ඉසව්වකට ළඟා වෙමින් තිබුණි. අහසේ දෙස බලා සිටියේ දැස් අදහගත නොහැකිවය. එහි තිබූ රතු පැහැති ඉරි දෙක ඔවුන්ගේ ජීවිතවලට අලුත් අරුතක් රැගෙන ආවාක් මෙන් විය. ඔහු සෙමින් දැස් ඔසවා ෂෙනාලි දෙස බැලුවේය. ඇගේ දැස් වලින් සතුටු කඳුළු කඩා වැටෙමින් තිබුණි. ෂෙනාලි ඇත්තටමද මේ? අහස්ගේ කටහඬ වෙවුලන්නට විය. ෂෙනාලි කිසිවක් නොකිය සිනා සෙමින්ම හිස සැලුවාය. අහස් වහාම ඉදිරියට පැන ඇයව තදින් වැළඳ ගත්තේය. ඔහු ඇයව බිම තැබුවේ සත්රුවන් වස්තුවක් පරිස්සම් කරන්නාක් මෙනි. ඇගේ කුසට කිසිදු තෙරපුමක් නොවීමට ඔහු වග බලා ගත්තේය. මට අදා ගන්න බෑ ෂෙනාලි. මම තාත්තා කෙනෙක් ඉන්න යනවා. මම හිතුවේ නෑ මගේ ජීවිතේ මේ තරම් ලස්සන වෙයි කියලා. අහස් ඇගේ නළල මත ඉතාමත් ආදරණීය හාදුවක් තබමින් පැවසීය. මට හිතුවේ නැහැ අහස් මගේ ජීවිතේට ආයෙත් මේ වගේ සතුටක් ලැබෙයි කියලා. මගේ අතීතෙත් එක්ක මං හැමදාම හිටියේ පාළුවේ. ඒත් ඔයා මට හැමදේම දුන්නා. ෂෙනාලි අහස්ගේ පපුවේ හිස හොවා ගනිමින් පැවසුවාය. එතෙන් පටන් නිවසේ සහ කාර්යාලයේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් විය. අහස් ෂෙනාලිට කාර්යාලයේ කිසිදු බර වැඩක් කිරීමට ඉඩ දුන්නේ නැත. ඔහු සමාගමේ සියලු වගකීම් තමා මතට ගනිමින් ඇයට උපරිම විවේකය ලබා දුන්නේය. නිවසේදීද අහස් සම්පූර්ණයෙන්ම වෙනස්ම චරිතයක් විය. උදෑසන ආහාරයේ සිට රාත්‍රී කෑම දක්වා සියල්ල ෂෙනාලිගේ කැමැත්ත පරිදි සකසා දීමට ඔහු පුරුදු විය. අහස් මට මේ වැටිලා ඉන්න එක ඇති වෙලා. මට ඔෆිස් එකට යන්න ඕනේ. ෂෙනාලි ඇඳ මත හිඳගෙන කෙඳිරිලි හඬින් බොළඳ ලෙස පැවසුවාය. ගැප් ගැනීමත් සමග ඇගේ හැසිරීම් තව තවත් හොරතල් වී තිබුණි. බෑ ඩොක්ටර් කිව්වා මුල් මාස 3 පරිස්සම් වෙන්න ඕනි කියලා. මගේ මැදම්ට අද මොනවද කන්න ඕනි කියන්නකෝ. අහස් ඇඳ අසලින් වාඩි වී ඇගේ දෙපා සෙමින් පිරිමදිමින් ඇසුවේය. මට අයිස්ක්‍රීම් ඕනේ. හැබැයි චොක්ලට් අයිස්ක්‍රීම් උඩට අඹ අච්චාරු දාලා ඕනේ. ෂෙනාලි දැස් ලොකු කර පැවසුවාය. මොකක්? අයිස්ක්‍රීම් වලට අච්චාරු? අහස් මහා හඬින් සිනාසුනේය. ඔයාගේ මේ අමුතු ආසාවල් හින්දා මට කඩවල් ගාන ගින් හොඳම ඒවා හොයන්න තමයි වෙන්නේ. හැබැයි මං මේ හැමදේම කරන්නේ මගේ මේ සුදු මැණික වෙනුවෙන්.
ඔහු සෙමින් ඇය ළඟට ලන් වී ඇගේ රතු වී තිබූ තොල්පෙති සෙමින් සිපගත්තේය. ගැබ් ගැනීම නිසා ෂෙනාලිගේ සිරුර වෙනදට වඩා මදක් පිරී තිබුණි. ඇගේ පියයුරු සහ උකුල ප්‍රදේශය තව තවත් ආකර්ශනීය වී තිබූ අතර ඇගේ මුහුණෙන් අමුතුම ආකාරයක මාතෘත්වයේ කාන්තියක් විහිදෙන්නට විය. එදින රාත්‍රියේ ෂෙනාලි ලා රෝස පැහැති ලිහිල් රාත්‍රී ඇඳුමකින් සැරසී ඇඳ මත වැතිර සිටියාය. අහස් කාමරයට පැමිණ ඇය දෙස බලා සිටියේ මෝහනය වූවකු මෙනි. ඇගේ මේ අලුත් පෙනුම ඔහුගේ පිරිමි හදවත තව තවත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් විය. ඔහු සෙමින් ඇඳට ගොඩ වී ෂෙනාලිගේ පිටුපසින් ලන් වී ඇගේ කුස මත තමාගේ දකුණු අත තැබුවේය. තවමත් එහි ලොකු වෙනසක් නැතත් එහි වැඩෙන තම ලේ බිඳුවට ඔහු නිහඬවම ආමන්ත්‍රණය කළේය. ෂෙනාලි, ඔයා දැන් වෙනදටත් වඩා ගොඩක් ලස්සනයි. අහස් ඇගේ ගෙල පිටුපසින් සිප ගනිමින් මිමිනුවේය. ඔහුගේ උණුසුම් තොල්පෙති තමාගේ ගෙල දිගේ ඇදී යද්දී ෂෙනාලිගේ මුළු ගතම සලිත විය. ඇය සෙමින් හැරී අහස් දෙස බැලුවාය. ඇගේ දැස් තුළ තිබුණේ තමාට මේසා ආදරයක් දෙන තරුණයා කෙරෙහි ඇති අපරිමිත භක්තිය හා ආශාවයි. අහස්, මන් දැන් මහතයි නේද? ඔයාට මාව පේන්නේ කැතටද? ඇය සෙමින් ඇසුවාය. කවුද එහෙම කිව්වේ? මට නම් ඔයාව පේන්නේ ලෝකේ ඉන්න ලස්සනම දේවදූතිකාව වගේ. අහස් පවසමින් සෙමින් ඇගේ රාත්‍රී ඇඳුමේ උරහිස් පටි දෙපසට කළේය. ඔහු ඉතාමත් පරෙස්සමින් ඇයට කිසිදු අපහසුවක් නොවන ලෙස ඇගේ සිරුර තමා වෙතට ලන් කරගත්තේය. වෙනදා තිබූ දැඩි ආවේගශීලී බව වෙනුවට මෙවර ඔවුන්ගේ එක්වීම තුළ තිබුණේ මෘදු බවක් හා ආදරණීය සංසුන්කමකි. අහස් ඇගේ දෙතොල් පියයුරු සහ උදරය පුරා ඉතාමත් සෙමින් තම දෙතොලින් ස්පර්ශ කරමින් ඇයට උපරිම සැනසීම ලබා දුන්නේය. ෂෙනාලි අහස්ගේ පපුව තදින් බදා ගනිමින් ඔහුගේ මේ ආදරණීය උණුහුම හමුවේ මුළුමනින්ම උණු වී ගියාය. රාත්‍රියේ නිහඬතාවය මැද ඔවුන්ගේ ආදරය අලුත් පරපුරක් වෙනුවෙන් මඟ පාදමින් තිබුණි. පසුදා දහවලේ ඔවුන් දෙදෙනා සාලේ වාඩි වී කතා කරමින් සිටියදී නිවසේ ගේට්ටුව අසල සුඛෝපභෝගී රථයක් නතර වන හඬ ඇසුණි. අහස් ගොස් දොර විවෘත කළේය. එහි ඉදිරිපිට සිටියේ මාලනී ජයවර්ධනය. ඇගේ අතේ කුඩා දරුවෙකුට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ තෑගි භෝග පිරුණු බෑගයක් තිබුණි. ෂෙනාලි ගැබ්ගෙන ඇති බව ඇයට ආරංචි වී තිබුණි. මාලනී සෙමින් නිවස ඇතුළට පැමිණ ෂෙනාලි දෙස බැලුවාය. ඇගේ මුහුණේ තිබුණේ අවංක සතුටකි. දුව, මට ආරංචි වුණා. මම ගොඩක් සතුටු වෙනවා ඔයාලා දෙන්න වෙනුවෙන්. මාලනී පැවසුවාය. ඇය සෙමින් අහස් දෙසද බැලුවාය. මේ ළමයා මගේ ලේලිව මේ වගේ සතුටකින් තියන්න උත්සාහ කරන එක ගැන මට සතුටුයි. මං අද ආවේ ජයවර්ධන පවුල වෙනුවෙන් දුවට යුතුයකම් ඉෂ්ට කරන්න. මාලනී ජයවර්ධන තමා අත තිබූ නීතිමය ලියකියවිලි සෙමින් සාලයේ තිබූ මේසය මත තැබුවාය. ඇගේ දැස්වල තිබුණේ අතීතයේ තිබූ දැඩි බව වෙනුවට මෘදු හා මාතෘත්වයේ සෙනෙහසකි. ෂෙනාලි, අහස්, මම මේ ඔප්පුව ලියලා තියෙන්නේ ජයවර්ධන සමාගමේ මට අයිති 40%ක කොටස් ප්‍රමාණය ඔයාලා දෙන්නට උපදින්න ඉන්න මගේ පුංචි මුණුපුරා හරි මිනිපිරියා හරි වෙනුවෙන්. මාලනී හැඟුම්බරව පැවසුවාය. මට මගේ පුතා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි වුණත් අද මං මගේ දුව වෙනුවෙන් ලැබෙන්න ඉන්න දරු පැටියගේ අනාගතය වෙනුවෙන් හැමදේම කරන්න ලෑස්ති. මේ හැමදේම ඔයාලා වෙනුවෙන් දෙන්න මම ලෑස්ති. ෂෙනාලි මාලනී ළඟට ගොස් ඇයව තදින් වැළඳ ගත්තාය. අතීතයේ තිබූ සියලු වෛරයේ සෙවණැලි අමනාපකම් මේ වැළඳ ගැනීමත් සමග සදහටම නැති වී ගියේය. අහස්ද මාලනීට ගෞරවයෙන් යුතුව ස්තුති කළේය. කාලය ඉතාමත් වේගයෙන් ගෙවී ගියේය. වසර 5ක කාලයක් ඇතුළත ජයවර්ධන සමාගම ලංකාවේ පමණක් නොව ආසියාවෙම ප්‍රමුඛතම ව්‍යාපාරික සන්නාමයක් බවට පත්විය. ෂෙනාලි සහ අහස්ගේ සුසංයෝගය ව්‍යාපාරික ලෝකය තුළ මහ පෙරළියක් කර තිබුණි. නමුත් ඔවුන්ගේ ලොකුම ජයග්‍රහණය තිබුණේ ඔවුන්ගේ සුන්දර නිවස තුළය. ඔවුන්ට දැන් වයස අවුරුදු 4ක් වූ සිඟිති දියණියක් සිටියාය. සතුට විතරක්ම පිරුණු ඔවුන්ගේ කැදැල්ල කිරිසිනාවෙන් මෙන්ම ආදරණීය කතාවන්ගෙන් පිරී තිබුණි. ඔහු සෙමින් ඇය අසලින් වාඩි වී ඇගේ උරහිස වටා තමාගේ දකුණු අත යවා ඇයව තමා වෙතට ලං කරගත්තේය. බලන්නකො ෂෙනාලි, අපේ ලෝකෙ කොච්චර ලස්සනද කියලා. අහස් ඇගේ කම්මුලක් සෙමින් සිප ගනිමින් පැවසීය.
ෂෙනාලි අහස්ගේ පපුව මත සෙමින් හිස තබා ගත්තාය. ඇගේ දෑස්වලින් සතුටු කඳුළු බිඳක් කම්මුල දිගේ රෝරා වැටුණි. එදා මේ මුළු සමාජෙම මන් දිහා බලලා මට ලේබල් ගැහුවේ කෝටිපති වැන්දපු ගෑණි කියලා අහස්. ඒ කෝටි ගණන් සල්ලි යාන වාහන මැද මම හිටියේ පුදුම තනිකමක. මගේ හිත ඇතුලේ තිබුණේ මහා පාළුවක්. හැමෝටම ඕන උනේ ඒ කෝටිපති වැන්දපු ගෑණිගේ සල්ලි බලයයි විතරයි. ඒත් ඒ හැමදේම අස්සේ මගේ ගැහැණු හිත අඳුනගෙන මට ආදරෙයි ජීවිතේ දුන්නේ ඔයා විතරයි අහස්. අද මං ඒ ලේබල් වලින් නිදහස් වෙච්ච ඔයාගේ ආදරෙන් විතරක් පොහොසත් වෙච්ච ගෑණියෙක්. ෂෙනාලි ඉතාමත් හැඟුම්බරව පැවසුවාය. අහස් ඇගේ මුහුණ තමා වෙතට හරවාගෙන ඇගේ තොල්පෙති මත ඉතාමත් ගැඹුරු සහ ආදරණීය හාදුවක් තැබුවේය. ඔයා ලෝකෙට කෝටිපති වැන්දපුවක් වෙලා ඉන්නේ නැති ෂෙනාලි. ඒත් මට ඔයා මගේ පණටත් වඩා ආදරය කරන මගේම ෂෙනාලි විතරයි. අවරගිරෙන් හිරු බැස යමින් තිබුණි. රන්වන් පැහැති හිරු රැස් ඔවුන් තිදෙනා මත පතිත වෙද්දී අතීතයේ තිබූ සියලු අඳුරු සෙවණැලි සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබුණි. ඉතිරි වී තිබුණේ ප්‍රේමයේ රැකවරණයේ සහ නොබිදෙන සැබෑ බැඳීමේ ආදරණීය බව පමණි. මෙතෙක් කතාව එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් තවත් ලස්සන අලුත් කතාවකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ගොඩක් ආදරෙන් ඉන්න.